තරම් බරපතල නොවුනත් මීට ආසන්න සිදුවීම් කීපයක් පසුගිය වසර කීපයේම මේ රෝහල් පරිශ්‍රයේ සමහර නිල්නිවාස ආසන්නයේ මේ ඉඩම් වල සිදු වෙලා තිබෙනවා. සමහරට භාණ්ඩ පැහැර ගැනීමක් නැත්නම් තර්ජනය කිරීමක්, සමහරට රාත්‍රී කාලයේ වෛද්‍යවරයෙකුගේ රූම් එක ඇතුලේ අනවසර පුද්ගලයෙක් ඉඳලා බය කිරීමක් වගේ දේවල් සිදු වෙලා තිබෙනවා. එතකොට මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයක් මට්ටමින් විසඳන ගන්න ප්‍රශ්න නෙමෙයි. රෝහල් පරිපාලනයේ මැදිහත් වෙලා ඒකට අවශ්‍ය කරන කටයුතු සිදු කළ යුතුයි. නමුත් අපි දකිනවා පසුගිය වසර කිහිපයක් තුළ මේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා රෝහල් පරිපාලනය මේ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විශේෂයෙන් ගත්තොත් මේ රෝහල් පරිපාලනයේ අඩුපාඩුකම් සහ මේ රෝහලේ ආරක්ෂක සේවා අඩුපාඩුකම් පිළිබඳව අපි ඉදිරියට ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අතරම මේ වැඩ වර්ජනයේ කැඳවපු වෘත්තීය සමිතිය කලින් කිව්වේ අද උදෑසන 8 වෙනකොට අත්තරම් ගත්තේ නැත්නම් මෙහෙම ඊළඟට උතුරුමැද පළාතේ වර්ජනයක් දියත් කරනවායි කියලා. එහෙමත් කරේ නැත්නම් තමයි තව පැය ගානකට පස්සේ දවසකට පස්සේ රට පුරා වර්ජනයක් දියත් කරනවා කියලා කිව්වේ. නමුත් ඊයේ හදිසිය දැනගන්න ලැබුණා රාත්‍රී කාලයේදී දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් පැය 24 වර්ජනයක් දියත් කරනවා කියලා. ඒකෙන් මම හිතනවා මේ වෙනකොට රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. ඉතින් අපි රජයක් හැටියට මේ සිදුවීම තා බැරෑරුම් ලෙස සලකලා ක්‍රියාමාර්ග ගණනාවක් ගනිමින් තිබියදීම මේ පැය 24ක වර්ජනයක් මේ විදිහට දියත් කිරීම මම හිතනවා යුක්ති සාගත නෑ කියලා. අපට බදු ගෙවලා වැටුප් හැටියට ඒව අපිට ලබා දෙන ජනතාව පිළිබඳවත් අපි සහකම්පණයෙන් කටයුතු කළ යුතුයි. අද වුණත් දැන් වුණත් මේ වැඩ වර්ජනය යලි කැඳවීම නැත්නම් නතර කිරීමේ හැකියාවක් තිබෙනවා. මම කරුණාකර ඉල්ලන්නේ මේ මොහොතේදී රජයේ රෝහල් වලට පැමිණෙන රෝගී ජනතාව පිළිබඳව කම්පනයක් අපට තිබෙන්නට ඕන කමක් තිබෙනවා. අපිත් එක්ක සාකච්ඡා කරලා ඕන දෙයක් කරන්නට පුළුවන්. ඔබට දැනෙන්න ඕනේ අපි කරන වැඩවල තිබෙන විශ්වාසනීයත්වය පිළිබඳව. ඒ නිසා මේ වැඩ වර්ජනය නතර කරලා මේ සේවාව අපේ රටේ මහ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ ඉටු කරනවා. බොහොම ස්තුතියි.